හරි. එතකොට මේක තමයි අපේ N8 10 වීඩියෝ සීරීස් එකේ තුන්වෙනි වීඩියෝ එක. එතකොට අපි මේකෙදි කතා කරන්නේ කොහොමද අපි locally setup කරගත්ත N8 10 එකට SSL certificate එකක් add කරන්න කියලා. එතකොට මේක ඉතාම වැදගත් topic එකක්. අපි N8 10 local install කරලා එක එක services automate කරන්න යනවා නම් ගොඩාක් services එක්ක අපි interact කරන්න එයාලා SSL සර්ටිෆිකේට් එකක් ඉල්ලනවා. එතකොට SSL සර්ටිෆිකේට් එකක් නැතුව අපිට ගොඩාක් සර්විසස් එක වැඩ කරන්න අමාරුයි. ඒකින්ද මේක අනිවාර්යෙන් තියෙන්න ඕන. එතකොට දැන් අපි SSL සර්ටිෆිකේට් එකක් ඇඩ් කරන්න යන්නේ Ingrok කියන platform එක use කරලා. එතකොට මේක free tool එකක්. ඔයාලා pay කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා Google එකට ගිහිල්ලා Ngrok කියලා search කරන්න. ඔයාලට මෙන්න මේ වගේ site එකක් බලා ගන්න පුළුවන්. ඔයාලා මේ site එකට ගිහිල්ලා මේකට sign up වෙන්න. එතකොට මම මේකට already sign up වෙලා තියෙන්නේ. එතකොට දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේකේ dashboard එකට තමයි redirect වෙන්නේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපි මුලින්ම install කරගන්න ඕන. මම මේක මේ විදිහට Microsoft Store එකෙන් install කරගන්නවා. මේක මම එතකොට මේ විදිහට install කරගන්නවා. හරි. දැන් මේක install වෙලා තියෙන්නේ ළමයි. ඊට පස්සේ අපි දැන් අපේ OAuth token එක add කරගන්න ඕන. මෙන්න මේක මම copy කරගෙන මගේ OAuth token එක add කරගන්නවා. එතකොට ඔයාලට වෙනම ඔයාලගේ OAuth token එකක් එයි. ඒක ඔයාලා add කරගන්න. ඊට පස්සේ මම මේක copy කරලා terminal එක open කරලා මෙතනින් මේ විදියට OAuth token එක add කරගන්නවා. ඊට පස්සේ මේක හරියට save වුණා නම් ඔයාලට මේ වගේ message එකක් එයි. OAuth token saved to configuration file මෙන්න මේ විදියට message එකක් එයි. මේ මාවත් වැඩේ success. ඊට පස්සේ ළමයි මෙන්න මේක තමයි ඔයාලගේ public URL එක. එතකොට මේක use කරලා තමයි අපි අපේ app එක run කරගන්නේ. ඒ කියන්නේ අපි අපේ N8 එක run කරගන්නේ මෙන්න මේ URL එක use කරලා. හරි මම දැන් ආපහු Docker එක open කරලා තියෙන්නේ. මම මෙතනින් මේ N8 image එකෙන් ආපහු අලුත් container එකක් start කරන්න තමයි හදන්නේ. මෙතනින් මම run කියන එක click කරනවා. ඊට පස්සේ මෙතන optional settings වලට ගිහිල්ලා මම අලුත් නමක් දෙනවා. මේකට මම test 2 කියලා දෙන්නම්. මේ පෝට් එක මම 5678 කියන එකම තියෙනවා 5678 කියන එකම තියෙනවා මෙන්න මෙතන තමයි වෙනස් වෙන්නේ අපිට අලුතින් environment variables කිහිපයක් මේකට add කරන්න වෙනවා ඒ ටික මම මෙහෙම notepad එක දාලා තියෙනවා මේ ටික මම ඔයාලට description එකේ යටින් දාන්නම් ඔයාලට එතනින් copy කරලා ගන්න පුළුවන් පළවෙනි එක n8n editor base url මේ ඔයාලගේ public url එක තමයි දෙන්න තියෙන්නේ එතකොට මෙන්න මේ වගේ ngrok ඔයාලගේ public URL එක ඔයාලට දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මේ variable එක true කියලා තමයි දෙන්න ඕන. ඊට පස්සේ අපහු webhook URL කියලා අර public URL එකම තමයි දෙන්න ඕන. ඊපස්සේ මෙන්න මේවා අන්තිම variable එක. මේක file system කියලා තමයි දෙන්න ඕන. file system. ඔන්න ඔය variable හතර තමයි environment variables විදියට දෙන්න තියෙන්නේ. මෙහෙම දීලා මම මේක run කියන එක click කරනවා. ඊට පස්සේ දැන් මෙන්න මෙහෙම අලුත් content එකක් මෙතන run වෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් edit is now accessible via කියලා මෙහෙම අර ngrok public URL එක මෙතන පෙන්නනවා. දැන් ඔයාලට තව පොඩි වැඩක් කරන්න තියෙනවා. ඔයාලගේ terminal එක මෙහෙම open කරලා මෙතන type කරන්න ඕන මෙන්න මේ command එක. ngrok http domain කියලා අර ඔයාලගේ public domain එක දෙන්න ඕන. ඊට පස්සේ ඔයාලගේ N8 run වෙන port එක 5678 කියන එක දෙන්න ඕන. මේක copy කරලා ඔයාලගේ terminal එකේ run කරන්න.
මෙහෙම. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපේ ලෝකල් හොස්ට් එකේ රන් වෙන N810 එක මෙන්න මේ URL එකට ෆෝවර්ඩ් වෙලා තියෙනවා කියලා මෙතන පෙන්නනවා. දැන් අපිට එතකොට මේ URL එක ක්ලික් කරලා මේක මේ විදිහට ඇක්සස් කරන්න පුළුවන්. මම මෙතනින් visit site කියන එක ක්ලික් කරනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ setup screen එක එනවා. දැන් එතකොට මේක run වෙන්නේ මෙන්න මෙහිම HTTPS වලින් තමයි run වෙන්නේ. ඒ කියන්නේ SSL domain එකක් add වෙලා තියෙනවා. දැන් කිසිම local limitation එකක් නැතුව ඔයාලට මේක online server එක run කරනවා වගේ run කරගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. test1@gmail.com test1 test1. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙල්කම් ස්ක්‍රීන් එක ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් මේක රන් වෙන්නේ ලෝකලි වුණාට SSL සර්ටිෆිකේට් එකක් එක තමයි මේක ලෝකලි රන් වෙන්නේ දැන්.